පළවෙනි එක ඔන්න සසත්ත වනිජ්ජ කියන්නේ ආයුධ වෙළඳාම නොකළ යුතුයි කියලා තියෙනවා. සත්ත්ව වනිජ්ජ වහල් වෙළඳාම වෙන්නේ කොතනද? ඒත් අර ඒ යුදමය සමාජයේ තා වහල් වෙළඳාම උනේ. දැන් ඔය ආර්යයන්ගේ මම මේක තවත් ඉස්සරහට විස්තර කරන්නම් ඔය වහල් වෙළඳාම කොහොමද මේ වුනේ කියන එක. ආර්යයෝ දැන් ආවිල්ලා යුද්ධ කරානේ සුදේශිකයොත් එක්ක. ඒගොල්ලෝ හැඳින්වුවේ පානින් සහ දාස කියන භාවයෙන්. ඒ දෙගොල්ලෝ මොකද ඒගොල්ලෝ කිව්ව යුද්ධෙනේ. ඒකට දාස කියන එක පස්සේ අර්ථය ආවනේ. ඒ කියන්නේ දස්යු කියන එක අද දාස කියලා හඳුන්වන්නේ වහලටනේ. එතකොට මොකද කරේ මේගොල්ලෝ සටන් කරලා අල්ලගත්ත උදවිය වහල්ලු හැටියට මොකද කරේ? මේගොල්ලන්ට සේවය කරන්න සිද්ධ වුණා. දැන් ලංකාවෙත් වහල්ලු හිටියනේ. හොඳම වැඩේ තියෙනවා මේ කියන්නේ අටුවාවක තියෙනවා කතාවක්. ඒ කියන්නේ එක වහලියක් සම්බන්ධතාවයක් පවත්තලා රුහුණට පැන ගිහිල්ලා ඒ ඉපදිච්ච ළමයා මහාන වෙනවා. වහල්ලු මහාන කරන්න බෑනේ මේ බුද්ධ ආගමේ. ස්වාමියාගෙන් අවසරයක් ගන්න නැතුව වහල්ලු මහාන කරන් තහනම් බුද්ධ ආගම. හරිද? එතකොට හිතාගන්න කියන්නේ එතකොට මම කියන්නේ ඔය මේ ශික්ෂාපදවල අනිත් පැත්ත තමයි ඉන්දිය සමාජ ක්‍රමයේ අර්ථකථනය මම කියන්නේ. ඒ මොහොතේ ඉන්දිය සමාජයේ. ඊට පස්සේ මෙයා ආපහු අනුරාධපුරයට ඇවිල්ලා අර වහල් හිමියාගෙන් මේ හාමුදුරුවෝ අවසර අරන් දිනා මේ මාව නිදහස් කරන්න කියලා වහල් භාවයෙන්. මොකද මෙයා දැනගෙන තියෙනවා මේ මගේ අම්මා වහලියක් වෙලා හිටියයි කියලා. ඊට පස්සේ මෙයා මොකද කරේ අර ස්වාමියාගෙන් අවසර ගත්ත පුපුතත් සම්බන්ධ සටහන් කරනවා. ඒ වගේම තමයි ඔයා කියන්නේ මහා විහාරෙත් අනුරාධපුරේ මේ වහල්ලු සහ වහලියෝ දෙගොල්ලෝ වැඩ කරලා තියෙනවා. මහා විහාරේ. ඔව්. එතකොට ඒ කියන්නේ සමහර වෙලාව එතකොට හිතාගන්න කියන්නේ ලංකාවේ කොහොමද මේ පරණ යුගයේ සමාජ ක්‍රමයේ කියලා මේවා කරලා. එතකොට වහල් වෙලඳා ඊළඟට මංස වනිජ්ජා මස් වෙලඳාම. හතරවෙනි එක තමයි මජ්ජ වනිජ්ජා මත්පැන් වෙලඳාම. ඔව් මස් වෙලඳාම කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? මම එන්නම් ඔය මස් වෙලඳාම කියන තැන ඉස්සරහ විග්‍රහයත් එක තමයි මොකද දැන් සාමාන්‍ය දැන් ලංකාවේ මේ සාමාන්‍ය වෙලඳපොළ ගැන නෙමෙයි කියන්නේ. මගේ කියන්නේ ඔබතුමාට මේ මස් වෙලඳාම කොහොමද ආවේ කියන එක. ඊළඟට විස වනිජ්ජා විස වෙලඳාම. මේ පහම ක්‍රියාත්මක වෙන දේවල් තමයි දැන් උදාහරණයක් විදිහට දැන් අපේ ලංකාවෙත් ඒ කියන්නේ මේ අර මේ කියන්නේ මේ අර්බුදයක් තියෙනව නේද මස් ලයිසන් සම්බන්ධ මේ ලයිසන් එකක් තියෙනවා මහා පරිමාණ මස් මාංශ වෙළඳාම් කරන එක මාපියාවක් ලංකාවේ ඔය මස් ටෙන්ඩර් දෙන්න ගිහිල්ලා ඇතිවෙච්ච ප්‍රශ්න සම්බන්ධව මම දැක්ක පහුගිය කාලවල පත්තරවල හරි එහෙම ලොකු කතා ගියා. ඒක මිනි මැරුම් වලින් කෙලවර වෙන්නේ. මම කියන්නේ ආන් ඒ වෙලදාම මේ වෙලදාම ගැන මේ කතා කරලා තියෙන්නේ. නිකන් මේ මාළුවෙක් අල්ලගෙන වික්ක මේ මාළු වැලක් ගිහිල්ලා විකුණන මිනිස්සෙක් ගැන කතාවක් නෙවෙයි මේ කියන්නේ මහා පරිමාණ වෙලදාම සම්බන්ධව. දැන් මස් පිනිස්ස දැන් අපේ දැන් ඔය තියෙන මේ අපි දැන් ෆාම් කියන concept එක ගත්තාම දැන් බයි බෑග් කියලා එකක් එනවා. දැන් අපි දැන් පාවිච්චි කරන ගොඩක් වෙලාවට දැන් ඔය කුකුල්ලු එහෙම දවස් 45 මේක ආවේ ඒක තමයි කියනවා මේ. ඒකෝර දැන් ඒව මහා පරිමාණයෙන් කරන සිංහල කිතුණු බොදු කිතුණු එහෙම පිරිසක් ඉන්නවා. හොරකම් කරලා නෙමෙයි විකුණන්නේ. දැන් ඉන්දිය සමාජයේ ගොඩක් මස් වෙළඳාම සිද්ධ වුණේ ඔයාගේ පට්ටිය මම හොරකම් කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයා මාත් එක මරා ගන්න එනවා පැහැදිලි. අන්න එතන මම මේක ආවේ කොහොමද කියන එක මම ඉස්සරහට කියනවා. ඊළඟට තමයි විස වනිජ්ජා විස වෙළඳාම. මම කියන්නේ මේ පහම ක්‍රියාත්මක වෙන සමාජ තත්ත්වයක් යුද්ධෙකදී ඕවා ඔක්කොමත් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔන්න හරක් හොරකම ගැමුණු මහත්මයා ඉන්දියාවේ ඉතා සුලභව තිබිලා තියෙනවා. හරිද? ඔන්න මම කියන්නේ අර ඇයි මේ වගේ එකක් දැම්මේ කියන එකට එන්නේ. එතකොට ආර්යයන් තමන්ගේ දේශීය සතුරන් හැඳින්වුවේ පණීන් සහ දාසයන්ුයි. ඍග්වේදයේ තියෙනවා මේ ගෝත්‍ර අතර යුද්ධ වලට විශාල වශයෙන් හේතු වෙලා තියෙනවා මේ හරක් හොරකම. හරක් පට්ටි හොරකම්. දැන් ඉන්දියාවේ අදටත් තියෙනවානේ මහා විශාල වශයෙන් හරක් හදනවානේ. ඒ වගේ ඒගොල්ලෝ දේවත්වයෙන් පුදනව නේද හරකව? සමහරු දේවත්වයෙන් පුදනවා. හරක කන අයත් ඉන්නවා. දැන් හරක දේවත්වයෙන් නම් හින්දුසම් වලනේ. ඒ කියන්නේ ශිව දෙවියෝ ශිව සංකල්පරාමේවත් එක්ක. කියන්නේ මුල්ම යුගයේ හරක් මස් කාලා තියෙනවා ආර්ය. හරිද? මේ අපි කතා කරන යුගය කියන්නේ ඔය ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ වගේ කාල සහ ඊට ඉපටින් සමහර වෙලාවට හරකව අනුභව කරපු අවස්ථාවක් තියෙනවා. මේ හරක ගොඩාක්ම ආර්යයන්ට වැදගත් උනේ ඇත්තනම ගැමුණු මහත්මයා පස්ගෝ රස දුන්නේ හරකනේ. හරිද?
ආර්යයන්ගේ ශිව වන්දනාව තියෙන්නේ. හැබැයි හරකා ස්වදේශික ජනතාවට සමහර වෙලාවට අනුභවය සඳහා හේතු වෙච්ච එක. හේතු වෙච්ච එක. එතකොට යාළ මොකද කරේ? ආර්යයන්ගේ ගවපට්ටි මොකද කරේ? හොරකම් කරා ස්වදේශික සමහර ජනතාව. දැන් මම හරි මරු කතාවක් මම හිතන්නේ මම ඔව් ඔබ වහන්සේට කිව්වත් දන්නේ නැහැ. අපේ විෂ්ණුවාසු ඉන්නේ විෂ්ණුවయ్య මට කියනවා මේ දැන් පරම අවිහිංසාවාදයේ දේශනා කරපු ජින මහාවීරගේ අනුගාමිකයෝ සහ ජින මහාවීර පිළිපදින තාම ඉන්නවනේ අදහන ඉන්දියාවේ ජන කොටස්. ඒ කියන්නේ ජෛනයෝ ඉන්නවනේ. ජෛන පවුලක් තමයි මේ ලොකු හරක් මස් ප්‍රවාහනය කරන්නේ. ඔව් ඇමරිකාවට වැඩිපුරම හරක් මස් මේ යවන බිස්නස් එක තියෙන්නේ ජෛන කෙනෙක්. එතකොට